මවන තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන් තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් මෙහි යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන්ව නොමගැවීමක් කළා තිබෙනවා. ඒක නිසා තමයි මේ තරම් කල්ලුවට යකෙක් නිර්මාණය කරන්නේ. කෙසේ වෙතත් පළවෙනි ප්‍රශ්නයට ගරු විපක්ෂ නායකතුමා අහලා තිබුණේ 31/12/2025 වන විට පවතින නඩු අධිකරණ පද්ධතිය තුළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 7,53,93යි දිස්ත්‍රික් 2,63,472යි අපරාධ මහාධිකරණ 28,134යි සිවිල් අභියාචනා මහාධිකරණ 6,763යි වාණිජ මහාධිකරණ 4,302යි අපයාචනා අධිකරණ 5,038යි ශ්‍රේෂ්ඨාධිකරණයේ 4,724යි සමස්ත එකතුව 10,65,256යි පවතින සියලු නඩු 2025 12:31 වෙන විට. දෙවන ප්‍රශ්නය ගෞරවනීය ත්‍රිනිකායක මහානාහිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලද ලිපියේ අන්තර්ගතය මෙම අමාත්‍යාංශ වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපියේ අන්තර්ගතයේ කුමක් පිළිබඳව සඳහන් වන්නේ ද යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි. කෙසේ වෙතත් 2026 අගෝස්තු මාසයේ 3 වන දින මමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාත් මහානායක හිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේලාගේ අදහස් වලින් සහ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. එනම් උන්වහන්සේලාගේ මතයේ තිබුණේ අදහස් කරගෙන සිටියේ මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුන්ගේ පවණක් වයස අරමුණු කරගෙන කරන ලද සංශෝධනයක් ලෙස. ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. උන්වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ. මෙය සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස් වැඩි කිරීමක් සිදුවන බව. ඒ වගේම අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුණා මෙය සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේම කොටසක්. අධිකරණ කාර්යක්ෂම කිරීම සඳහා ගන්නා වූ සමස්ත ක්‍රියාවලියේ කොටසක් පමණක් වන බව. ඒ කියන්නේ ඔවුන්ටත් කවුරු හරි ගිහිල්ලා වැරදි තොරතුරු දීලා තිබ්බා. දුන්නේ කවුද කියන අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. බාගට තොරතුරු දීපුවම උන්වහන්සේලාටත් මතයක් ගන්න වෙන්නේ වැරදි විදියට තමයි. කෙසේ වෙතත් අවසානයේදී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව උන්වහන්සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු අවශ්‍ය දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවත් ඒ සඳහා ආශිර්වාද කරන බවත්ය. තවද විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම කිසිදු ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නොවන අතර මේ හුදෙක් තෝරාගත් විනිසුරුවන්ගේ වයස් සීමාව ඉහළ දැමීමක් නොවේ. මෙම සංශෝධනය මගින් සියලු උපරිපාධිකරණ විනිසුරුවන්ගේ මෙන්ම අනිකුත් අධිකරණ විනිසුරුවන්ගේද වයස් විශ්‍රාම වයස් ඉහළ දැමීමක් සිදු වෙනවා. විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමෙන්ම පමණක් විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන්ම පමණක් අධිකරණ පද්ධතියේ නඩු ඇසීම කාර්යක්ෂම වෙන්නේ ඇයි රජයේ ස්ථාවරයේ නොවේ. ඒ කිසිසේත්ම අපි මුලින්දලම කියලත් නැහැ. අපි කියන්නේ පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් යටතේ පරිණත අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන් තබා ගැනීම අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු සමග සම්බන්ධ වූ විට අධිකරණයේ කාර්යක්ෂමතාවය වැඩි වන බවයි. උදාහරණයක් වශයෙන් මේ වන විට කොළඹ නව උසාවි 7කුත් කොළඹින් බැහැරව උසාවි ගණනාවක් දැන් පිහිටවල තිබෙනවා. එම උසාවිවලට අලුත් විනිශ්චයකාරවරු බඳවා ගැනීම කරනවා. ඔබ දන්නවා ඇති සමහර විට මේ වන විට අධිකරණ සේවා කොමිසම සභාවෙන් විතරක් පුද්ගලයන් පුරප්පාඩු 2647ක් බඳව ගන්න අපි කටයුතු කරනවා මේ අවස්ථාවේ අධිකරණ සේවා කොමිසම සභාව. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයෙන් තව 1200ක් අතර ප්‍රමාණය බඳවන්න කටයුතු කරනවා. මෑත ඉතිහාසයේ අධිකරණයට බඳවා ගන්නා වූ වැඩිම සේවක සංඛ්‍යාව. මේ දේ කරන්න හේතුව තමයි නඩු කල්යන ප්‍රධාන හේතුවක් වන කාර්ය මණ්ඩල හිඟය වළක්වා ගන්නට උවමනා කිරීම. ඒ වගේම වල දන්නවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට 70කට ආසන්න ප්‍රමාණයක් ඊයේත් 8ක් රෙක්රූට් කරා කොන්ට්‍රැක්ට් බේසිස් දැන් 70කට ආසන්න ප්‍රමාණයක් බඳවාගෙන තිබෙන අලුත් යන්ත්‍ර සූත්‍ර කියනවා. ඇයි රස පරීක්ෂා වාර්තා ප්‍රමාදය අපි ඇඩ්‍රස් කරන්න ඕන ටාගට් එක තියෙන්නේ මාස 7500ත් 9000 රස පරීක්ෂා වාර්තා ගේන්න. ඒ වගේම ඊකෝට් ව්‍යාපෘතිය දැන් කෝට් ඔෆ් අපීල් එකේ සුප්‍රීම කෝට් එක ආරම්භ කරා. ඒක දැන් පහළ උසාවි වලටත් යනවා. ඒව අනුවත් වේගවත් වෙනවා. ඒ වගේම අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණය කාර්යක්ෂම කරලා තියෙනවා. නීති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම. අන්න ඒ වගේම ශක්තිමත් කිරීම යන සියලුම කරුණු සහ අප විසින් ගෙනලද නව පනත් හා සංශෝධිත පනත් විශේෂයෙන්ම අපරාධ නඩු දාන සංග්‍රහයට ගෙනෙන ලද සංශෝධනයක් වන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාකි දැක්වීම ගත හැකි. ඒ හරහත් නඩු කාර්යක්ෂම වෙනවා.
එදිම පැහැදිලි කරන්නට යෙදුනේ එම නඩු කටයුතු ඉක්මන් කිරීම යනු සමස්ත අධිකරණ පද්ධතියේම සිදු කරන්නා වූ ප්‍රතිසංස්කරණයක්. එම ප්‍රතිසංස්කරණ එක් කොටසක් වනුයේ අගමැති සුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමයි. සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණය කිරීම අධ්‍යක්ීම් බහුල පරිණත විනිසුරුවන් සිටිය යුතුවේ. එසේ හේයින් තමයි අපි මේක දීර්ඝ කරන ලබන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ ගරු විපක්ෂ නායකතුමනි සමයන් ගරු කතානායකතුමනි අපේ රජයේ බලයට ආවේ මහ ජනතා අභිලාෂයක් තිබුණා. මහ ජනතා අභිලාෂය මොකද උසාවිල රස්තිවාදී වෙන්න බෑ නඩු කල් යන්න බෑ දූෂිතයන් වංචනිකයන් අධිකරණ ඉදිරියට එන්නට ඕන මිනිස්සු අධිකරණවල අවුරුදු 10 15 රස්තිවාදී වී තියෙන දේපල උකස් කරමින් ගාස්තු ගෙවනවා වෙනුවට කාර්යක්ෂම නඩු අසල ඉවර කරන්න ඕන එකක්. දැන් ඒතර මේක අපි පටන් ගත්තේ කවදද? 2024 නොවැම්බර් අපි ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා මේ බඳවා ගැනීම සියල්ලම කරන්නේ ඒ නිසා. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ පිළිතුරු වශයෙන් ඔය මවන යක්කු එකෙක්වත් මේකේ නැහැ. තමන්ගේ දේශපාලනය වෙනම කරන්න නීතිය විනාශ කරන්න නැතුව බොහොම ස්තුතියි.